හෝටල් එකේ වැඩ ටික නම් ඉවර වුණා. අපි දැන් යන්න හදන්නේ ළඟ තියෙන ෆ්ලයිට් විව් පොයින්ට් එක. ඒක බලන්න යන්න හදන්නේ. හරි ලස්සන තැනක්. අපි ඉතින් කියලා බලමු. ඔන්න ඉතින් අපි දැන් යන්න පටන් ගත්තා. බලන්නකෝ ඉස්සරහට එන්නේ සීත කාලේ නිසා ගස්වල සේරම කොළ හැලිලා. ටිකක් පාළු ගතියක් තමයි තියෙන්නේ. තව දෙයක් ඔයාලට මට කියන්න ඕනේ. මම මේ YouTube channel එක අවුරුදු කීපයකට කලින් පටන් ගත්තා වුණත් කිසිම වීඩියෝ එකක් නම් අප්ලෝඩ් කරන්න බැරි වුණා. අපේ චූටි පැටියා හම්බ වෙන්න ඉද්දිත් වීඩියෝස් කරන්නම් කියලා මම හිතුවට මට ඒක කරන්න බැරි වුණා. ඉතින් දැන් අපේ චූටි පැටියාගේ හරිම ලස්සන කාලය ගෙවෙන්නේ. ඉතින් එයාත් එක්ක ගෙවන මේ කාලේ ඒ දේවල් මෙමරීස් විදියට තියාගන්න, එයාට ලොකු වුණාම බලන්න, අපිටත් ආයෙ දවසක බලන්න පුළුවන් නිසා මේ විදිහට වීඩියෝ කරලා ඔයාලත් එක්කත් ඒ ලස්සන දේවල් ෂෙයා කරගන්න හිතුවා. මේක තමයි අපේ පළවෙනි බ්ලොග් එක. ඉස්සරහට අපේ චූටි පැටියත් එක්ක ලස්සන වීඩියෝස් අරන් එන්න. ඔයාලත් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. දැන් නම් අපි කිට්ටුවටම ඇවිත් ඉන්නේ. ඔය තාප්ප ගහලා තියෙන දෙපැත්තෙම තියෙන එයාපෝට් එක. මේ ජපානයේ නරිතා එයාපෝට් එක. අපි ඉතින් විව් පොයින්ට් එක කොහෙද තියෙන්නේ කියලා බලාගෙන ඉස්සරහට ගියා. මොකද කලින් ඇවිත් නැති නිසා හරියටම කොයි හරියද කියලා අපි දන්නේ නැහැ. අපි වගේම තවත් කට්ටිය ඇවිත් හිටියා. වාහන නතර කරගෙන ඒගොල්ලොත් බලාගෙන හිටියා. ජපාන් අය ගොඩක් හිටියා. ඔන්න ඔය විදිහට අපි ඉතින් ඉස්සරහටම ගියා. බලන්නකෝ අපි වගේම ගොඩක් අය ඇවිත් ඉන්නවා. වාහනේ පාරේ දෙපැත්තේ නතර කරගෙන කට්ටිය ෆ්ලයිට් එකක් එනකම් බලාගෙන ඉන්නවා. ඉස්සරහට මේ යද්දී ඔන්න ගොඩක් අය ඉන්නවා. අපි මෙතන තමයි විව් පොයින්ට් එක. එතන චූටි පන්සලකුත් තියෙනවා, ජපාන් පන්සල, ජින්ජා එකක්. අපි ඉතින් ඔහොම ඉස්සරහට යද්දී අපේ වාසනාවට කිට්ටුවෙන්ම වාහනේ පාක් කරන්න තැනකුත් හම්බ වුණා. ඔන්න බලන්නකෝ චූටි පැටියා තාත්තත් එක්ක ෆ්ලයිට් බලන්න ඇවිල්ලා. එයාත් හරි ආසාවෙන් ඉන්නවා. එයා වටේ පිටේ තියෙන දේවල් බල එතන ගොඩක් කට්ටිය හිටපු නිසා එයා මිනිස්සු දිහා බලාගෙන ආසාවෙන් හිටියා. එයා ගොඩක් කැමති කට්ටිය ඉන්න තැන්වල ඉන්න. ෆ්ලයිට් වල සද්ද වැඩි නිසා ඉතින් එයාට කන් දෙක වැහෙන්න තොප්පියකුත් දාගෙන ආවා. ඒත් ඉතින් කොහොමද දන්නේ නැහැ සද්දේ. එයාට අමාරු වෙයිද කියලා. බලමු. ඔන්න බලන්නකෝ අපි වගේම හැමෝම ෆ්ලයිට් එකක් එනකන් තමයි බලාගෙන ඉන්නේ. ඇත්තටම මෙතන හරි ලස්සන තැනක්. පරණ පන්සලකුත් තියෙනවා. ඒක හරි ලස්සනයි. එළිය හරිම සීතල වුණත් අපේ පැංචිත් හරි ආසාවෙන් ඉන්නවා. බලන්නකෝ කොහොල්ලා මේක ගොඩක් පරණ පන්සලක් වෙන්න ඇති. පන්සල ගැන නම් ලොකු විස්තරයක් දන්නේ නැහැ. ඉර බැහැගෙන යනවා ගස් අතරින් හිරු එළිය වැටිලා හරි ලස්සනට එතන ඒ වෙලාවේ පෙනුණා. හරි ලස්සනයි එතන. ෆොටෝස් ගන්න එහෙම නම් ගොඩක් ෂෝක් තැනක්.
මට ඔයාලට තව දෙයක් කියන්න අමතක වුණා. මෙතන නරිතවල තියෙන එක view point එකක් විතරයි. තව view points කීපයක් තියෙනවා. තව ගොඩක් ලස්සන තැන් තියෙනවා. අපි ඒ view point වලිනුත් තැන් දෙකකට වගේ ගිහිල්ලා තියෙනවා. එතනදි ගත්ත වීඩියෝ ක්ලිප්ස් තිබුණොත් මේ වීඩියෝ එකටම ඇඩ් කරන්න. ලොකේෂන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. ඔන්න ඉතින් අපි ටික වෙලාවක් එතන ඉඳලා එන්න පිටත් වුණා. මගට එද්දිම මේ විදිහට කළුවර වැටිලායි තිබුණේ. දැන් ඉතින් වින්ටර් සීසන් එක නිසා ඉක්මනට කළුවර වැටෙනවා. ක්‍රිස්මස් එකට මේ විදිහට පාර දෙපැත්තේ හරි ලස්සනට සරසලා තිබුණා. හරිම ලස්සනයි. ගෙදරට පොඩි බඩු වගේක් ගන්න තියෙන නිසා යන ගමන් අපි ළඟ තියෙන සුපර් මාකට් එකට ආවා. අපි මෙතනට ආවත් ගොඩක් වෙලාවට මෙතනින් ලොටරි එකක් අරගෙන බලනවා. අදත් ලොටරි එකක් අරගෙන බැලුවා. දිනුමක් නම් තිබුණේ නැහැ. ඒත් හැමදාම අරගෙන බලනවා. ඔයාලත් තරම් බලන්නකෝ. වාසනාව කොයි මොහොතේද දන්නේ නැහැනේ. මේ සුපර් මාකට් එකේ ඉඳලා අපේ ගෙදරට ගොඩක් කිට්ටුයි. ඒක නිසා අපි නිතරම යන්නේ මේ සුපර් මාකට් එකට තමයි. දැන් නම් චූටි මිනිස්සු හොඳටම නිදිමතයි වගේ. එන ගමන් එයා දිගටම නිදාගත්තා. ඒත් තවත් නිදිමතයි වගේ. බලන්නකෝ ක්‍රිස්මස් එකට ලස්සන දේවල් විකුණන්න තියෙනවා. මේ වගේ ෂොප් ළඟින් යද්දි ක්‍රිස්මස් වයිබ් එක හොඳටම දැනෙනවා. හරිම ලස්සනයි. ටිකක් ලං වෙලා බලන්න නැතුව නම් බෑ. සෙකන්ඩ් ෆ්ලෝර් එකට යන්න ඕනේ නේ. ක්‍රිස්මස් එක ලස්සනට සරසලා. එන පොඩ්ඩක් බලමු. අපි එතන ටික වෙලාවක් බලන් ඉඳලා ඉස්සරහට ආවා. ඉස්සරහ තියෙන්නේ ෆුඩ් කෝට් එක. දෙන්නටම හොඳටම බඩගිනි නිසා මොනාරි කන්නයි හැදුවේ. චූටි මැනික නම් නිදාගත්තා. එයාට හොඳටම මහන්සි වගේ. ඕඩර් එක එනකම් බලන් ඉන්න. කන්න බලන් ඉන්න මෙන්න මෙයා. අපි ඕඩර් කරපු කෑම එක රෙඩි වෙනකන් තමයි බලන් හිටියේ. ඔන්න ඔය කෑම එක තමයි මම ඕඩර් කරේ නූඩල්ස් එක. මේක තමයි එයා ගත්තේ. ගියෝසා එකක් එක්ක චාහන් එකක්. මික්ස් රයිස් එක. තමයි මම ඕඩර් කරපු රාමෙන්. රාමෙන් එකක් ගත්තේ. සම්පූර්ණ එකක්. මේ සීතලට උණුසුම් සුප් එකක් එක්ක තියෙන මේ වගේ නූඩල්ස් එකක් නියමට ගැලපෙනවා. ඒක ගොඩක් රසයි.
ගොඩක් රසට තිබුණා. අපි කාලේ ඉවර වෙලා සෙකන්ඩ් ෆ්ලෝර් එකට ආවා. අපිට ඕනේ කාපට් එකක් ගන්න. ඒක තියනවාද කියලා බලන්න තමයි අපි මෙතනට ආවේ. බලමුකෝ මෙතන ලස්සන කාපට් තියේවිද කියලා. මේ shopping complex එක දැම්මේ අලුතින්. මෙතන කලින් තිබුණේ විනින් shop එකක්. ඒක අයින් කරලා මාසයක් විතර මෙතන වහලායි තිබුණේ. මේක ඕපන් කරලා දැන් සතියක් වගේ. බලමු මෙතන තියේවිද කියලා අපිට හිතට හරියන කාපට් එකක්. කාපට් එකක්. මට මුලින්ම මේකට ගොඩක් ආස හිතුණා. ඒත් ඒක දැම්මාම ගෙදරට පොඩි අඳුරු ගතියක් ඒවිද කියලා හිතලා ගත්තේ නැහැ. තව එතන කාපට් ගොඩක් තිබුණ නිසා අපි තව ටික වෙලාවක් එතන බැලුවා. ලස්සනයි කාපට් එක. මේකද? ලස්සනයි බාර. මේ කීයද? 14800යි. මාර්ග තුනක් තියෙනවා. සයිසස් වෙනස්. 8000 ගානේ මේ පොඩි. බලමු මේ පැත්තේ පොඩි එකක්. මොකද කරන්නේ? තා පොඩ්ඩක් බලන්න අර පැත්තේ තියෙනවා. මේව නම් කැතයිනේ. මොකක්ද එතන වෙනස? non stick එක වෙනස්ද? අපි එතන ගොඩක් වෙලා බලලා වයිට් කලර් කාපට් එකක් තමයි අන්තිමේදී අරගත්තේ. බඩුත් අරගෙන එළියට එනකොට රෑ වෙලයි තිබුණේ. හොඳටම කළුවර වැටිලා. ඒ වුණාට දැන් වෙලාව හවස 6ට වගේ ඇති. අද දවසේ ගොඩක් ඇවිද්ද නිසා ටිකක් මහන්සි. බබාට නම් ටිකක් මහන්සි ඇති. ඉතින් අද දවස් අපි ගෙව්වේ ওই විදිහට තමයි. දැන් අපි ගෙදර යන්නයි හදන්නේ. ඉතින් මම කලිනුත් කිව්වා වගේ මේක තමයි මගේ පළවෙනි vlog එක. මේ වෙනකන් ඔයාලා මගේ වීඩියෝ එක බැලුවා නම් වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක මම මෙතනින් wrap up කරනවා. Thank you for watching my video. ඒ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න ඉක්මනින්ම එන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. Bye. See you soon.